හෙලෝ ෆ්‍රන්ස් ඔන්න අද ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට ඔයගොල්ලෝම අද සාදරයෙන් පිළිගන්නවන්න තිබුණා අද ප්ලේ කරන්නේ Minecraft. ඉතින් guys ඔන්න අද හදන්නේ guys මගේ ගෙදර හදන්න. ඒ කියන්නේ guys මගේ ගෙදර. ඉතින් guys අපි වැඩි කරලා නැතුව අපි ඉපන්න වීඩියෝ ප්ලේ කරලා බලමු. ඉතින් මට අපි settings හදාගෙන ඉන්නේ first person දාගමු අපි. හරි guys ඉතින් ඔන්න ඉතින් අද අපේ ගෙදර හදන්න තමයි යන්නේ. ඔයාම හිතේ අපි කලින් එපිසෝඩ් එකේ මට කියන්න උතුන විශේෂ දේ. ඉතින් guys මේ තමයි මගේ Minecraft එපිසෝඩ් අංක 3 වෙනි එපිසෝඩ් එක. ඉතින් අපි දෙවෙනි එපිසෝඩ් එක ඔයගොල්ලෝ මතකයි අපි ගියා මේ වුඩ් එක උතුරු ගන්න. දැන් ඒ වුඩ් ටික ගමු. මේ ඉතින් guys අපි කලින් එපිසෝඩ් එකේ හොයාගත්තේ වුඩ් ටික. අපි අපේ ඉන්වෙන්ටරි තියෙන බට් ටික අතනට දාමු. ඔහොම ගමු අපි. හරි මෙන්න එහෙම ගමු මෙතන ගස් අපේ ගේ හදන්න ඕන කරන වුඩ් ටික නයිස් අපි තින් ඉන්වෙන්ටරි බට් එක ගන්න අතනට දාමු පටපට ගාලා දාමු අපි බෝන් වීල් එක තියාගමු අපි වෙපන් එකක් ගමු නේද ගස් කවුරු ආවොත් කොම්බිනෙක් දැන් බෙඩ් එක දිපිගමු. ඉතින් ඇස් ඔන්න දැන් මෙන්න මෙතන තමයි ගස් අපේ ගේ හදන්න යන්නේ. අපි පට කරන් අපේ ගේ හදන්න වැඩේ පටන් ගමු. මෙන්න මෙතන ඔන්න මයින් කරගන්න පුළුවන්. ආඩි. අවුලන්නේ. අපි දැන් කොයිද ගස් අපේ ගේ හදන්නේ මම දන්නේ නැහැ කොහොමද හදන්නේ කියලා. අපි එන්න අත්තන හදුමු. මම දැන් තැන තියර වෙන කන්දක් වගේ තියෙන්නේ. පොඩි king of the world කියලා පෙන්නන්න පොඩ්ඩක් අපි ඉන්නේ එතනට පොඩ්ඩක් ගිහලා බලන්න ඕනේ. අපේ ගේ හදන්න. මේ උඩ මං හිතේ මදින්න නැත්නම් අපේ ඉඩ තියෙනවා මඩ වෙන මං පට කරලා අරන් එන්න ටිකක්. හරි guys දැන් අපි පොඩ්ඩක් මෙතන පට ගාලා ප්ලැට් කරගෙනමු. අයියෝ guys මට පොඩි බට් එකක් තියෙනවා මං ඒ ටික පට ගාලා අරගෙන එන්න. හරි guys ඉතින් ඔන්න දැන් මං හේනගේ මදිලා බට් ටික හදාගත්තා. ඉතින් guys දැන් මම්මගේ ගේ පොඩ්ඩක් ඉන්න guys මං ගේ හදනවා guys පොඩි විලේජ් එක පේන්නේ නැති තැන කොනේ හදන්න. අපිට ලොකු තැනක් ඕනේ නේද ඉතින් දැන් guys අපිට ගේ හදන්න කලින් මෙතන දැන් පොළව පැට්ලත් කරගෙන ඉන්න ඕනේ. අපි මෙන්න මේ ඇරේ guys පොළව පොඩ්ඩක් ෆ්ලැට් කියලා වඩ හිතෙනවා. ඉතින් අපි මං හදන්න යන ගේ guys වැඩි ලොකු කියන්නේ මේ guys ගොඩක් පොඩි ගයක් හදන්නේ මං. මෙන්න මෙතන හොඳයි කියලා හිතෙනවා මට. පොඩ්ඩක් ඉන්න හිතලා බලන්න පොඩි තැනක් හිතලා බලන්න guys මම තාම හිතුවේ නැහැ හදන්න. මේ හැටි හොඳ guys මොකද මම වතුරක් තියනවා guys දැන් මම guys ෆලෝ පැට් කරගෙන ඔයගොල්ලෝම හම්බෙන්න. හරි guys දැන් ෆලෝ පැට් කරගෙන මම තමයි දැන් ඉන්නේ. මේ කෑම කපන් තව ගොඩක්ලා යයිද කොහෙද? හරි guys ඉතින් ඔන්න තියන මගේ පොළොව ෆැට් කරලා වැඩි නම් ඔන්න දැන් මෙන්න මෙතනින් ඉවරනවා දැන් පොළොව ෆැට් කරලා ඉවරලා ඉතින් ගේ හදන්න තමයි තියෙන්නේ. දැන් guys පොඩි දෙයක් තියෙනවා ගේ හදන්න අපි දැන් ගෙදර ප්ලෑන් එක දැන් ඇදලා ඉන්න ඕනේ. ප්ලෑන් අදින්න නම් ඒක ඕනේ නැහැ guys අපි ඔන්න හිතන විදිහට අඳපු. මෙන්න පොළොවෙන් guys මෙන්න මේක මෙන්න කීයක් මෙන්න මෙතන පේන විදිහට ඔන්නම සලුකුණු කරලා ප්ලෑන් එකක් හදන්න පුළුවන් ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට කැමති නම් විතර මේක හදන්න පුළුවන්. මම මේක හදන්නේ නැහැ. මොකද guys මට හිතුවා මම මේක දුව චොරයි කියලා. ඒ නිසා මම හදන්නේ නැහැ. හරි මෙන්න මෙතන තිබ්බ අපි මෙන්න මේ දැන් කොට්ටු 4ක් ගහමු. 1යි 2යි 3යි 4යි. පටකල බෙඩ් එක තිබ්බා. පැන්න. අවුලන්නේ මං හිතන්නේ guys මට තව ඕන වෙයි. අපි පටකට තව ටිකක් තියමු. හරි අපි තව දෙකක් තියමු. කුඩු කරගෙන යන් අපි යන්. ඉතින් සද්ද අපේ මගේ ගේ හදන්න තමයි යන්නේ මං. හරි අයියෝ තව ටිකක් තියෙනවා guys අපි මෙන්න මේ ටීම් ටිකත් ගැම්මෙන් ගත්තා හොඳ වහින පටන් ගත්තා. අවුලක් නෑ guys මෙන්න මේ විදිහට ඇදුවා. තව
අපි බ්ලොක් කීයේ කියන බ්ලොක් 6 කියන දැන් මෙන්න මෙතන ඩිස්ටන්ස් එක දක්වන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි මං ඉන්න බ්ලොක් එක 6යි 7යි 8යි මෙන්න මෙතනින් දාමු 1යි 2යි 3යි 4යි අර ගානට තියනවා නේද හරි අවුලන්නේ සම්බන්ධ කරන්න බෑ දෙක ඉතින් ෂේප් එක දැන් මේ දෙක සම්බන්ධ කරන්න බලමු සම්බන්ධ වෙන්නේ නැද්ද නයිස් පැත්තට වැඩේ හැදෙනවා මේ ෂේප් එක මෙන්න එක ගලව ගත්තා මට ගස් මේ වීඩියෝ එක දිහා බලන්න බෑ මට ගේ දිහා තමයි ගස් කොන්සන්ට්‍රේට් කරන්න වෙන්නේ සෝරි එනවා ඒ ගැන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි මේ ඩිස්ටන්ස් එක ඇති මගේ ගෙදර සයිස් එකට ඊට පස්සේ දැන් බ්ලොක් හදා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි හරි මේ ඇති සෙවන්නනේ 1යි හරි ගයිස් අපි කපමු නයිස් මෙන්න මෙතන දැම්ම ඔන්න ගයිස් දැන් අපේ ගෙදර හරි දැන් ෂේප් එකේ පොඩ්ඩ හදාගත්තා ඊට පස්සේ 1යි 2යි 3යි 4යි තව එකක් එළියෙන් දාමු පොඩ උස්සයි වගේ නේද කපාගමු හරි කපාගත්තා වන්න 1යි මට ගන්න බ්ලොග් ගන්න අමතක වුණා ගයිස් 1යි 2යි 3යි 4යි 5යි 7 හරිනේ අපේ දැන් ෂේප් එකේ මේ මේක දැන් මේක දැන් ක්‍රොස් කරන්න බලමු හරි මෙන්න දැක්කා මෙහෙම ගියා හරි දැන් මේක අපි සම්බන්ධ කරමු අද දිනක සද්දමට වීඩියෝ එක දිහා බලන්න වෙන්නේ නැහැ ඉතින් කවන්නේ ඉතින් වීඩියෝ එකක් නැහැ ඉතින් ගිය හදන්න නැත්තම් ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරලා බලන්න ඉතින් channel subscribe පාරක් දාලා හරි පේන දැන් සැකිල්ල භාගයක් හරි එකම උස්සට මම වැඩේ ගැහුවා නේද ගයිස් නයිස් දැන් ඉතින් අපි ඊඩම් ටිකත් දාමු හරි ඉතින් ඒ සෝගෝ මං කින්දේ හරියට ඇහෙන්න දෙන්න මොකද ගයිස් මම මෙච්චර කතා කළේ දැන් මයික් එක වහගෙන හරි ගයිස් ඇහිලා ඇති ගණන් ගන්න එපා 1යි 2යි හරි අපි 15ක් විතර මේක දික් කරන්නේ 15ට 14 දන්නේ මන්ද මතකනේ හරි ගානට දැම්ම දැන් මෙන්න මේකත් අපි හදාගමු 1යි 2යි මම තට්ටු දෙකක් විතර මේක හදන්න බලාපොරොත්තුෙන් ඉන්නවා අද හදන්න මේ පළවෙනි තට්ටු විතරයි මම සමහරට අපේ දෙවෙනි තට්ටු හදන වීඩියෝ එක වෙන වීඩියෝ එකකින් ගේන්න හරි දැන් තියෙන්නේ පොළොව හරි පොඩ්ඩක් සම්බන්ධ කරන්න දැන් ඉතින් නැගිටින්න නැපැයි මම කවුච් ආලා මේක කරේ හරි දැන් අපි නැගිමු ඔන්න උඩරගෝ හරි අවුලන්නේ නයිස් දැන් අපි පට ගාලා දැන් මේක කොහොමද දාගමු මෙතන සම්බන්ධ කරගන්න ඕනි නයිස් දැන් අපි එන්ට්‍රන්ස් එක ගයිස් වෙන්න මෙතනින් කොයින් හරි දාමු එන්ට්‍රන්ස් එක කොයින්ද ගයිස් අපි දාන්න ගෙදර මෙන්න හරියට මැදින් වුණ අපි කීයක්ද 1යි 2යි 3යි ඕව ගණන් කරගෙන ඉන්න බෑ ගයිස් අපිට මැදක් වගේ පේන්නේ කොහෙන්ද මෙන්න මෙතනින් මේකයි හරි මේකයි
ඒ කැත්ත ඇඩේ ගයිස් උනේ හරි කවන්නේ ඉතින් ගයිස් මේ වගේ වැඩ වෙන්නේ ඉතින් මටමනේ දැන් ඉතින් මන් දැන් යන්න පෑ ගයිස් මගේ බට් ටික ගන්න මන්නම් ගන්නට රිස්පොන්ඩින් වුණා ප්‍රශ්න කියන්නේ මගේ බට් ටික එපා ගන්න කොහොමද දැන් අපි බට් ටික ගන්නේ දැන් වෙන ප්‍රශ්නයක් අන්න වගේ බට් ටික ගන්න අතන මෙන්න මෙන් යන්න පුළුවන් නේද පැන්න අරි නයිස් දැන් ඉතින් මෙතනින් කොහොමද ගයිස් දැන් මං උඩට යන්නේ හයියෝ මේ ගේ හදනට අමතරව තව වැඩ වැඩි වෙනවා ඉතින් මෙන්න මෙතනින් යන උඩට යනට හයියෝ දැන් සොම්බි කෙනෙක් කියලා ගහ දැන්න ගයිස් පිටිපස්සේ මගේ බෙඩ් එක තියනවා නේද මං කියන well done buddy බෙඩ් එක නෑ මං ගාව ඒ බෙඩ් එක අතනක් නෑනේ මං හිතන්නේ බෙඩ් එක කොහෙද තියෙන්නේ මං උඩ ප්ලේස් කරාද අන්නේ දැන් නම් ඉතින් මල වයින් එකෙන් හොඳටම පයින්නවා ගයිස් ඕකත් තරම් යන්න යමු උඩට මොන්න කොහෙද ගයිස් මං යන්නේ උඩට හරි ඒ සැරේ අයියෝ ගයිස් කිද බොයිස් ධනවන්ත ගයිස් මන් දන්නේ නග්ගෙමු මේ බාධක ගයිස් මම බාධකට පොඩ්ඩක්වත් කැමති නෑ නේ මේ බාන බාධක නේ ඔක්කොම දුප් ආහකට මම බාධකට කැමතිම නෑ හරි බාධක නෙකට දැන් දැන් බාධක ඔක්කොම කොහෙද දැන් මගේ ඇඳ අද දැන් ගන්න ගයිස් මට විලේජ් එක ඇතුලේ යන්නයි දන්නේ ඇඳ පේන්නේ නෑ ගයිස් කවන්නේ අවුලන්නේ අදෙන් වැඩන්නේ දැන් ඉතින් සොම්බි කෙනෙක් ආවත් අපි දැන් විලේජ් එකට තමයි දුවන්න වෙන්නේ අවුලක් නේ ඒකෝස් මං කියන්නේ මම පටගල් කියලා ඇඳක් ගිහලා විලේජ් එකෙන් අරන් එන්න ඔය ඉතින් ඔන්න ගයිස් දැන් ඉතින් දැන් මං වැඩක් කරන් දැන් ඔක්කොම දැන් කලින් දැන් වැස් ඉවර වෙලා දැන් ඔක්කොම කරලා දැන් අය මගේ බාගෙට හදපු ගේ ළඟට යන ගමන් තමයි ගයිස් මං ඉන්නේ ඉතින් අස පිට කරලා අපි යන අපේ පාලන ගෙදරට පොඩි කැතක ගතියකුත් තියෙනවා මං හදන හැම දෙයක්ම කැත්තයි ඉතින් ගයිස් කවන්නේ ඕක කියලා පුදුම වෙන්න ඕනේ නෑ කොහොමත් මං හදන්නේ කැතයිනේ ගයිස් පොඩි ලස්සන කරලා ගමු අපි ඒත් කොහොමද ගයිස් ඔක ලස්සන කරන්නේ කැතයිනේ කැතයක් හොඳ ලස්සන කරන්නේ පුළුවන් කරන්න බලා ගන්නකො ඉතින් ඔයගොල්ලෝ ඉස්සර කොහොමද එක ලස්සන එන්නේ කියලා හරි දැන් ඉතින් දොරක් හයි කරන් තමයි තියෙන්නේ දොරක් දැන් අපි පට ගාලා හයි කරගමු අපි දොරක් හදාගෙන යමු පට ගාලා ගමු ගයිස් අපි දොරක් කියලා ඩෝර් මම මේ જાති ගන්න නෙමෙයි හදන්න හිටියේ අපි එක්ක පස්සේ කියලා විලේජ් එකෙන් කියලා ගලව ගමු හරි එනි ඔක්කොම ෆිල් කරන් තමා තියෙන්නේ let's go easy peasy lemon squeezy අපි පට ගාලා ගයිස් මේක ෆිල් කරගෙන යමු nice පට ගන්න මේක උඩට නගිමු මේ උඩටම ගහමු පේනවා ගයිස් මම ගැම්මට උඩටම ගහනවා ඉතින් ඕකද ඉතින් මයින්ක්‍රාෆ්ට් ගහනවා ඉතින් අපි ගයක් හදලා දාන්න සුපිරිනේ ඉතින් ගැම්මත් තමයි අර වහලේ ගහන්න ඕන වැඩේ තමයි ගයිස් පොඩ්ඩක් හරි අමාරු මොකද ගයිස් වහලේ ගන්න මොනවාද මේ අර ටිකක් ඕනනේ මෙතන ජනේලයක් ඉතින් අපි ගැම්මෙන් මේක ඉතුරු කරන ජනේලයක් වගේ ජනේලයක් මේක තට්ටු දෙකක් වගේ උසයිනේ ගයිස් මේක පොඩි ජනේල පොඩ කුඩු කරමු අපි ජනේල හදමු
වීදුරු නම් ගයිස් මට හදන්න මන් දන්නේ නැහැ ගයිස්. ජනේලයක් හදමු. තව ජනේලයක් හදමු. අපි සෝෆා එකට ගයිස් වැඩේ කරගෙන යනවා. අවුලන්නේ. විනාඩි 15ක්ම ගිහිල්ලා. අවුලක් නෑ. නයිස්. කැතයි වගේ නේද? අපි කොහොමද මට සාකේස ලයින් එකකට ගහමු. සුප්‍රිය ලයින් එකකට ගහමු. like this ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. අපි ලයින් එකට ගහමු. තව එකක් ගහමු. මොකක්ද දේවුනේ කැත වැඩි. තව ලයින් එකක් දාමු. අවුලක් නෑ. දැන් මේ ටික අපි ෆිල් කරමු. දැක්කනේ ගයිස් මම කුකින් කරනවා. වැරදෙනවා ගයිස් වචන. හරි. නයිස්. අවුලක් නෑ ඉතින්. දැන් ෆිල් කරගෙන යන්න තාම තමයි තියෙන්නේ. නයිස්. මොකක්ද අප්පා ගයිස් දැන් කරන්න. හරි ඔන්න කුඩු කරා එකත්. දැන් ඉතින් ගැම්මින් අයියෝ ගයිස් මං අතර හිලන්න තිබ්බේ. බෑනේ කරන්න. හරි මෙන්න මේ වඩාත් හදාගෙන යන්න. ඔන්න ගයිස් ඉතින් මට ගේ හදද්දි වැඩි කතා කරන්න දෙයක් නැති එකේ ඉතින් මං එහෙම වීඩියෝ එක නතර දාලා සුපිරියට ගේ හැදුවා. කොහොමද සුපිරි නේද ගේ? ඔව් අවුලක් නැහැ කියලා මට පේනවා. ඉතින් අවුලක් නැහැ මං හිතේ නෑ ගයිස් මන්ට වුඩ් ටික මෙච්චරත් හොඳට හදන්න පුළුවන් වෙයි කියලා. කොහොමද ඉතින් අපි හොද්දට හැදුවා. ඉතින් කොහොම හරි ඉතින් අපිට දැන් පදිංචියට එන්න නම් ගයිස් මේ ගෙදර තාම වැඩ මදි තාම තව වැඩ ගොඩක් තියෙන දේ ගන්න. පළවෙනි එක තමයි ජනේ දාන එක. ඊට පස්සේ දොරක් ගහන එක. ඊට පස්සේ වහලයක් ගහන එක. ඔන්න ඔය වැට් ටික තියවන ගමන් අපිට මෙන්න මේ ගෙදර පදිංචියට එන්න බෑ. හැබැයි ගයිස් වහලෙන් නෑ කියලා අවුලක් ඉන්නේ නෑ නේද? මං කියනට ගෙදර ලස්සනට වහලයක් ඕනේ. මං කියන්නේ ඔය සොම්බිලා කෙලිපරලා වෙලා උඩින් එල්ල ගන්නෑනේ. ඉතින් මං කියන්නේ අපිට දොරක් දෙයක් තිබ්බොත් උනේ මන්නම් කියන අපිට දොරක් හදා ගන්න ඕනෙත් නෑ. මොකද ගේස් අර විලේජ් එකේ ගෙවල් වල තියෙනවානේ දොරවල්. ඔන්න උඹෙන් එක මට ගලවන්න පුළුවන්. දැන් ඉතින් ගේස් අපි තියෙන්නේ මේ වගේ දැන් පොළොව හදාගෙන යන්න. පටක දැන් පොළොවත් හදාගෙන යමු. පොළොව තමයි ගේස් හදන්න ඕනේ ඊළඟ දේ. පොළොව දැන් අපි හදලා නිම කරන්න තියෙන්නේ පොඩි වෙලාවයි. ඊට පස්සේ ගේස් අපිට පුළන්ගේ මෙතනින් අදට වැඩ ඉවර කරගන්න. තාම වැඩ ඉවර නෑ ගයිස්. ඔය පේන ඇති තාම වැඩ ඉවර නෑ. හොද්දයි නේද ගයිස්? මොකද මං හිතුවේ නෑ මට මෙච්චරත් හොඳට හදන්න පුළුවන් වෙයි කියලා. තුන්වෙනි සීරියස් එකනේ ඉතින්. ලස්සනට වගේ මගේ හිතේ තිබිලා නම් ගස් වැඩ ආවේ නෑ. එච්චර හොඳට වෙනත් කොහමද වැඩ ආවනේ. හරි පොළොවේ ගහන්නම් ගස් ඔච්චරයි මට තියෙන්නේ. හරි කොහමද දැන් හොඳයි නේද? තව උට්ටියක් ගස් අපිට කපා ගන්න ඕන වෙනවා. කොයිද ගස් උට්ටියක් උඩ් ගයිස් මං හිතන්නේ ගයිස් මට නම් ගයිස් අදට වැඩ ඉවර නවත්තන්න මේ. මොකද වීඩියෝ එක මාරු විතර දික් වෙනවා.
ඉතින් ගයිස් ඔන්න අදට නම් වැඩේ ඉවරයි. ඉතින් ඔන්න අදට මං ගිහලා එන්නම්. ඕගොල්ලෝ සුබ දවසක්. බයි. ඉතින් අපි තාත් සුපර් වීඩියෝ හම්බෙනවා. ඕගොල්ලෝ සුබ දවසක්. ඕගොල්ලෝ සුබ දවසක්. බයි. කියන්න තමයි channel subscribe කරන්න නැත්නම් අන්න subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔන්න අදට ගින් එන්නම්. බයි. බයි. ඕගොල්ලන්ට සුබ දවසක්. ඕගොල්ලන්ට ජය. අනේ ගයිස් දැන් නම් ඇති. දැන් නම් මං යනවා. බයි.